අයිබෝන් රම්පෙවිත් රතික YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගෙදරදී කොහොමද රසවත් එළවලු රොටියක් හදාගන්නේ කියලා. ඉතින් පියවරෙන් පියවර ඔයාලට තේරෙන විදිහට ඉතාම ලේසියෙන් පහසුවෙන් අඩුම ඉන්ග්‍රීඩියන්ට්ස් ප්‍රමාණයක් පාවිච්චි කරලා කොහොමද එළවලු රොටියක් හදාගන්නේ කියන එක තමයි මම ඔයාලට කියලා දෙන්න යන්නේ. වැඩි කතා බහ ඕනේ. අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි රොටිය හදාගමු. ඊට අපිට ඕන පිටි, බිත්තර කහ මද, සීනි, ලුණු සහ වතුර. මුලින්ම ටේබල් එක උඩට පිටි ග්‍රෑම් 200ක් දාගෙන ඒක මැද්දෙන් මේ විදිහට වලක් හදාගන්න අපිට වතුර දාගන්න ලේසි වෙන්න. ඊට පස්සේ බිත්තර කහ මද හැන්දක් දානවා. ලුණු තේ හැන්දෙන් 4 එකක් දානවා. ඊට පස්සේ සුග තේ හැන්දෙන් 4 එකයි. අපි ඉතල චුට්ටක් මේ විදිහට වහනවා. ඊට පස්සේ අපි එකට වතුර දානවා මිලිලීටර් 120ක්. ඉතින් මේක එකපාර දාන්න එපා. ඔයාලා පළවෙනි පාර නම් හදන්නේ මේක පොඩ දාන්න, නැත්නම් ඔයාලට සමහර විට අනා ගන්න අමාරු. ඊට පස්සේ මේ විදිහට ටිකෙන් ටික ලං කරලා මේක හොඳට අනා ගන්න. මේකේ කෑලි හිටින්න බැරි වෙන්න මේක අපි හොඳින් අතින් අනා ගන්න ඕනේ. නැත්නම් මේ කෑලි හිට්ටොත් අපිට රොටිය ගහන්න බැරි වෙනවා. රොටිය අපිට ඕන ගානට එන්නේ නැහැ. මේ විදිහට හොඳට රොටි කෑලිට නැති වෙන හොඳට තද කරලා අනන්න මේක ප්‍රශ්නයක් නැහැ. මොකද මේක පිපෙන්න දෙයක් නැහැ. ඊට පස්සේ මේක බෝලයක් වගේ අපි ලස්සනට හදාගෙන මේකට අපි ඔයිල් ටිකක් ගන්නවා. මොකද ඔයිල් ගන්න මේක වේලෙනවා, නැත්නම් ටික වෙලාවකදී වේලෙනවා හින්දා. ඊට පස්සේ මේක අපි ලන්ච් සීට් එකකින් වහලා විනාඩි 15ක් තියනවා. මේ තින විනාඩි 15කින් පස්සේ ගත්ත අපේ ඩෝ එක මේක අපි ඊට පස්සේ කපනවා. දෙකට මැදින් කපලා මේ විදිහට පොඩ්ඩක් දිගෑරන ගමන් දිගෑරන ටික යටට ඔතනවා. ඔතලා ඇඟිලි අස්තෙන් දාලා මේ විදිහට බෝලයක් වගේ අපි හදා ගන්නවා. ඉතින් ඔයාලා පළවෙනි පාර නම් මේ විදිහට කරන්න. ඉතින් මේ එක සමානව බෝල ගන්නවට බැරි වෙයි. ඉතින් ඔයාලා ප්‍රැක්ටිස් කරලා ඉතින් ඔයාලගේ පළපුරුද්ද මත ඔයාලා මේක කරන්න ඔයාලට ලස්සනට මේ විදිහට බෝල වගේ ගන්න පුළුවන් වෙනවා. දිගෑරලා ඇතුළට තද කරලා මේ විදිහට ඇඟිලි අස්ත තියලා මිටි කරලා ගන්නවා. මම අද එළ රොටි 5කට තමයි ඉතින් මේ පිටි ටික අරන් තියෙන්නේ. හරි, අපි දැන් බෝල් කරන් ඉවරයි. ඉතින් අපි මේක ඊට පස්සේ රවුම් කර ගන්න ඕන හොඳට. රවුම් කරද්දි මේ විදිහට අල්ලයි ඇඟිලි ටිකයි මැද්දෙන් බෝලේ තියාගෙන සැහැල්ලුවෙන් ඇඟිලි තද කරන්නේ නැතුව මේ විදිහට අපි ඒක රවුම් කර ගන්නවා. ඇඟිලි අල්ලයි තද කරන්නේ නැහැ. නිකන් සැහැල්ලුවෙන් අපි කරකවනවා විතරයි. මේ විදිහට අපි පහම විදිහම කරගන්නවා. ඊට පස්සේ අපි මේකටත් ඔයිල් ටිකක් ගන්නවා ඩ්‍රයි වෙන නිසා. ඒකටත් ඔයිල් ටිකක් ගාලා අපි මේකත් විනාඩි 10ක් විතර ආපහු ලන්ච් සීට් එකේ වහලා තියෙනවා. අපි ඊගාවට යන්නේ කරි හදන්න. ඉතින් වතුරේකට ලුණු හැන්දක් දාලා ඒකට අපි හල් ටික දාලා හොඳට බොයිල් කරගන්නවා. මේ තින් අපේ කරියට අවශ්‍ය කරන බඩු ටික. අල ටිකත් අපි තම්බලා අරගෙන තියෙන්නේ. දැන් අපි බලමු කොහොමද අපේ කරිය හදන්නේ කියලා. මුලින්ම ඔයිල් හැඳි දෙකක් දාගන්නවා අපි ෆෑන් එකට. ඉතින් ෆෑන් එක රත් කරනාට පස්සේ තමයි ඔයිල් හැඳි දෙක දාන්නේ. ඊට පස්සේ සුදු ලුණු හැඳි භාගයක් දාන්න. හැඳි භාගයක් දාලා ඒක හොඳට ටෙම්පරාදු වේගෙන ඉද්දී අපි ඒකට දානවා ලුණු හැඳි දෙකක්. ඒකත් හොඳට ටෙම්පරාදු කරගන්න. ඊට පස්සේ අපි ඒකට දානවා කරපිංචා හැන්දක්. ඒක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි දානවා රම්පේ හැන්දක්. මේ ටික හොඳට ටෙම්පරාදු කරගත්තට පස්සේ අපි දානවා කෑලි මිරිස් හැඳි දෙකක්. ඉතින් ගොඩක් සැරකන කෙනෙක් නම් ටිකක් වැඩිපුර දාගත්ත ප්‍රශ්නයක් නෑ. සාමාන්‍ය සැරකන කෙනෙක්ට හැඳි දෙකක් හොඳටම ඇති. ඊට පස්සේ අපි දානවා ගම්මිරිස් හැඳි භාගයක්. ඊට පස්සේ ලුණු හැඳි භාගයක්. ඊට පස්සේ අපි මේක හොඳට ටෙම්පරාදු කරගන්නවා. ටෙම්පරාදු කරන අපි දානවා කහගොඩු තේ හැඳින් 8න් එකක්, සීනි තේ හැඳින් 8න් එකක්. දාලා අපි ඒකත් මේ විදිහට හොඳට කලවම් කරගෙන ඒකට අපි දානවා අම මිරිස් තේ හැඳක්, කැරට් ග්‍රෑම් 20ක්. දාලා අපි ඒකත් මේ විදිහට හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ලීස් ග්‍රෑම් 20කුත් මම මේ විදිහට මේකට දාගන්නවා.
ටෙම්පරාදු කරගත්තට පස්සේ අපිට ඊළඟට මේකට දාන්න තියෙන්නේ අල ටික. ඉතින් අපි අල ග්‍රෑම් 150ක් මේකට දාගන්නවා. ඉතින් පොඩිවට කෑලි තියෙන්න තමයි ඔයාලා මේක පොඩි කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක හොඳට කලවම් කරගන්නවා. දැන් අපේ කරිය රෙඩි. ඉතින් මේ ලුණු මිරිස් බලලා අපි මේක වෙන බෝල් එකකට මාරු කරගන්නවා. දැන් අපිට තියෙන්නේ එළවලු රොටිය හදන්න. දැන් අපි යමු එළවලු රොටිය හදන්න. ටේබල් එකක් උඩට මේස හැන්දෙන් 4න් එකක් ඔයිල් දාන්න. ඔයිල් දාලා අපි ඒක හොඳට ටේබල් එක උඩ තවර ගන්නවා. මොකද රොටිය අපිට සැහැල්ලුවෙන් මෙහා මෙහා කරන්න ඕන නිසා තමයි අපි ඔයිල් දාන්නේ. ඊට පස්සේ මේ විදිහට අල්ලෙන් පොඩ්ඩක් තද කරලා රොටිය පොඩ්ඩක් දිග අරගන්න අපිට අතට අල්ල ගන්න ලේසි වෙන්න. මේ විදිහට අපි පොඩ්ඩක් අල්ලෙන් පොඩ්ඩක් දිග අරගන්නවා. දිග අරගෙන අපි මේ රොටිය අල්ලන්නේ අත් දෙක මාරුවට. මාරුවට කියන්නේ වම් අතේ ඇඟිලි 4 උඩට මාපට ඇඟිල්ල යටට, දකුණු අතේ ඇඟිලි 4 යටට මාපට ඇඟිල්ල උඩට. මේ විදිහට වම් අතේ ඇඟිලි 4 උඩට මාපට ඇඟිල්ල යටට, දකුණු අතේ ඇඟිලි 4 යටට මාපට ඇඟිල්ල උඩට. අපි අල්ලද්දී හැම වෙලෙම ඇඟිලි නමන්නේ නැහැ. ඇඟිලි ටික කෙලින් තියාගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් මේ රොටි අපි එහා මෙහා කරද්දී කැඩෙනවා. කැඩෙන එක වළක්ව ගන්න අපි සැහැල්ලුවෙන් රොටි අල්ලන ගමන් ඇඟිලිත් කෙලින් තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ විදිහට රොටිය ගහන ඉවර වෙලා දෙපැත්තෙන් ගානට නමා ගන්නවා. දෙපැත්ත බැලන්ස් වෙන විදිහට. ඊට පස්සේ අපි මේස හැන්දෙන් එකක් විතර කරි හොඳට පුරවපු මේස හැන්දෙන් එකක් විතර අපි මේ විදිහට එළවලු රොටිය මුල්ලට තියාගන්නවා. ඉතින් පොඩි ස්පේස් එකක් තියලා තමයි අපි කරේ තියන්නේ. අපිට එහෙම නැතුනොත් මේක නමා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපි උඩ පැත්තෙන් පොඩ්ඩක් යට පැත්තට තද කරලා යට පැත්තෙන් උඩට මේ විදිහට උඩ ධාරේ ගානට එන විදිහට නමනවා. ඊට පස්සේ උඩ ධාරෙන් අල්ලගෙන යට ධාරයට ගන්නවා. යට මුල්ලෙන් අල්ලගෙන උඩ ධාරේ කෙලින් ගන්නවා. උඩ මුල්ලෙන් අල්ලගෙන යට ධාරේ කෙලින් ගන්නවා. ඉතින් මේ විදිහට තමයි අපේ එළවලු රොටිය අපි හරිය විදිහට නමා ගන්න. ඉතින් අපි තව එකක් බලමු. මේ විදිහට අපි අල්ලෙන් රොටිය හොඳට දලා ගන්න අපිට අල්ලන්න පහසු වෙන්න. චුට්ටක් ලොකුට අපි හොඳට දලා චුට්ටක් ලොකු වෙන්න අපි මේ විදිහට දලාගෙන ඇඟිලි 4 පේනවනේ දලන විදිහ. වම් අතේ ඇඟිලි 4 උඩට, මහපට ඇඟිලි යටට, දකුණු අතේ මහපට ඇඟිල්ල උඩට, ඇඟිලි 4 යටට. මේ විදිහට අපි ගහ ගන්න. ඉතින් පළවෙනි පාර වලට මේ විදිහට ගහන්න බැරි වෙයි. ඉතින් ටික දවසක් ගහද්දී ඔයාලට මේ විදිහට නිකම්ම ගහන්න පුළුවන් වෙනවා. අපි මේකෙත් මේ විදිහට දෙපැත්ත නමා ගන්නවා. ඊට පස්සේ අපි කරි ටික හැන්දෙන් එකක්, කරි හැන්දෙන් එකක් හොඳට පුරවපු හැන්දෙන් එකක් අපි මේ විදිහට පොඩි ස්පේස් එකක් තියන්න දා ගන්නවා. තියලා උඩ මුල්ලෙන් අල්ලගෙන යරට පොඩ්ඩක් තද කරලා යට මුල්ලෙන් අල්ලන උඩ ධාරේ ගානට ගන්නවා. ඊට පස්සේ උඩ ධාරෙන් අල්ලලා මේ විදිහට උඩ මුල්ලෙන් අල්ලන යට මුලට අරගෙන මේක ෆිනිෂ් කරනවා. දැන් ඔයාලට තේරෙන්නේ නැති කොහොමද මේක නමන්නේ කියලා. රයිට්, මේ තියෙන ඉතින් අපි මේ විදිහට හදාගත්තු අපේ එළවලු රොටි ටික. අපි දැන් හදන්නේ මේක කුක් කරගන්න. අපි පෑන් එකක් අරගෙන ඒකට ඔයිල් හැන්දක් දාලා ඒක හොඳට මොකක් හරි රෙදි කෑල්ලක් අරගෙන මේක හොඳට තවර ගන්න ඕනේ පෑන් එක පුරාම යන විදිහට. ඊට පස්සේ අපි එළවලු රොටි ටික මේ විදිහට මේක අතුර ගන්නවා. පෑන් එක හොඳට රත් වුණාට පස්සේ තමයි අපි මේක අතුර ගන්න. ඊට පස්සේ ගොඩක් රත් වෙන්න දෙන්න එපා, මද ගින්නේ කුක් කරන්න. ඉතින් මම මේක දැන් ටිකලා කුක් කරලා තියෙන්නේ. පේන විදිහට ලස්සන රන්වන් පාට රැවිලා තියෙන්නේ. අපි මේක අනිත් පැත්තට ඊට පස්සේ හරව ගන්නවා. හයි හීට් එකේ දැම්මොත් මේකේ වටේ විතරක් කුක් වෙනවා, ඒනොට මැද අමු වෙනවා. ඒ හින්දා තමයි අපි මේක ලෝ හීට් එකේ දාන්නේ. ගොඩාක් රත් කරගන්න එපා පෑන් එක. ඒකට පිච්චුනාට වැඩක් නැහැ, මැද අමු වෙනවා. ඊට පස්සේ අපි මේ විදිහට මේක පිළිවෙලකට අඩු කරගන්නවා. එක පේලියකට එන විදිහට. එහෙම ටික වෙලාවක් කුක් කරනාට පස්සේ මේක අපි අද්දෙන් අල්ලලා අනිත් පැත්තට හරවනවා. ඊට පස්සේ තව ටිකක් කුක් කරනාට පස්සේ මේක ආයෙත් අනිත් පැත්තට හරවනවා. ඉතින් මේක දැන් තුන් පැත්තම හොඳට කුක් වෙලායි තියෙන්නේ. දැන් මේක හිමීට කුක් කරලා වලට පේනවා. ඉතින් රන්වන් පාටට තියෙනවා. දැන් මේක හොඳට කුක් වෙලා තියෙන්නේ.
දැන් ඉතින් අපිට මේකේ රහ බලන්න පුළුවන්. දැන් අපි ඊගාට මේක ප්ලේට් එකට arrange කරමු. ඔයාලට කැමති ස්ටයිල් එකට ඔයාලා කැමති විදිහට මේක arrange කරගන්න පුළුවන්. ඉතින් හරිම රසවත් කෑමක් ආසාවෙන් කන්න පුළුවන්. ඉතින් ඔයාලා හදලා බලන්න. හදලා බලලා ඔයාලා හදපු එකේ හොඳ නරක මට කියලා ඉවන්න අනිවාර්යෙන්ම. ඉතින් මේක හොඳට දැන් කුක් වෙලා තියෙන්නේ. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලා මගේ වීඩියෝ බලලා ඉතාම පහසුවෙන් ලේසියෙන් රසවත් එළවලු රොටියක් හදයි කියලා. ඒ වගේම ඔයාලා එළවලු රොටියක් හැදුවොත් ඒකේ හොඳ නරක කමෙන්ට් එකකින් කියලා ඉවන්න. ඉතින් මේ වෙලෙම රසවත් වීඩියෝ එකකින් නොබෝ දිනකින් අපි අලුත් හමුවෙමු. රම්පිවිත් රතික සමග සම්බන්ධ ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි. ආයුබෝවන්.